හරියට මේ කන්ටේනර් 323 සිද්ධිය ඇදුනොත් ආණ්ඩුව ඉවරයි. ආණ්ඩුවේ අවසානය තමයි මේ කන්ටේනර් 323 සම්බන්ධව හරිගමන් පරීක්ෂණයක් ඇත්තටම අල්ලස් කොමිසමෙන් කළොත් ඒක විශ්වාස කරන්න බෑ. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට තියෙන ගැටලුත් එක්ක අපිට ඒක විශ්වාස කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි කලුන් දැන් මේකේ ඊටමන්ව වැදගත් සාක්ෂි දෙකක් තියෙනවා මේ වෙලාවේ රටාමුව ඉදිරිපත් වෙන එකක් තමයි මේ සිද්ධිය අනාවරණය කරේ රේගුණ නිලධාරීන්ගේ සංගමයේ නිලධාරියෙක්. එතකොට ඔහු පැහැදිලිවම කිව්වා නීති විරෝධී භාණ්ඩ මත්ද්‍රව්‍ය ආවියාවුද ඒ වගේ දේවල් මෙතන එළියට යන්න පුළුවන් කියන එක. ඊළඟට පාර්ලිමේන්තුවේදී අර්ජුනා පැහැදිලිවම කියනවා මේ තමන්ව ආందోලනාත්මක ප්‍රකාශයක්. අර්ජුනා කියන්නේ නිකන් නෙවෙයි. අර්ජුනා ලොකු සම්බන්ධකම් එක්කනේ. ඒතර එහෙමනම් මේක ලොකු අර්බුදයක සැඟවිච්ච දෙයක්. ඒක නේ අලුයට ගිනි පුපුර වගේ මේක ඇතුලේ පත්තු වෙමි තියෙන වැඩක් වෙන්න ඕනේ. නැත්තම් කඩිමුඩියේ කැබිනට් සංශෝධනයක් දාලා මෙහෙම මේක පුපුරලා යන්න විදියක් නැහැ නේ. අනුර කුමාර දිසානායක උත්සාහයක් ගන්න බව පේනවා. පක්ෂේ අපුහාමිලා ටික හිමීට පොඩ්ඩක් පැත්තකින් තියලා යාළුවෝ ටික පාලනයට සම්බන්ධ කරගන්න. දැන් නිශාන්ත ජයවීර වගේ කෙනෙක් ගේන්නේ. ඊළඟට අරුණ කරුණාතිලකට දෙන්නේ වරාය හා සිවිල් ගුවන් සේවා දෙන්නේ. මේ ඔක්කොම අනුරගේ කැලණියේ යාළුවෝ ගජමිතුරෝ ටික. දැන් කැබිනට් සංශෝධනය හරහා කාරණා කීපයක් මතුවෙන එකක් තමයි තමන්ට අවනත නොවීම නිසා තමන් කන්ටේනර් 323 අර්බුදය බිමල් ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙලා මේක ගොඩ දාන වැඩේට සම්බන්ධ නොවීම තුල කැබිනට් සංශෝධනය තුල බිමල් වයින් කිරීම, ඒ වගේම තමන්ගේ ගජමිතුරන්ව තමන් යටතේ තියෙන අමාත්‍යාංශ වලට ආයතන වලට පත් කර ගැනීම, ඒ කාරණා ඔක්කොමත් එක්ක මේ යට තියෙන අර්බුද වැරදි වංචා ටික වහගන්න යම් කිසි උපක්‍රමයක්ද කියන එකත් නෑ ඕකේ මෙහෙමනේ. දැන් ඔයගොල්ලෝ කරපු දිගටම කරපු චෝදනාව තමයි පෞල්වාදී. ඒතර පෞලේ 7-8 දෙනෙක් ඉඳීම ගැන කතා කරා. දැන් මෙතන ඉන්නවා එයාගේ සහචරයෝ ටික. දැන් මේක සහචරවාදය. දැන් පෞල්වාදයෙන් ගෙනල්ලා තියෙන්නේ සහචරවාදයට. දැන් අපි හොයලා බලන්න ඕනේ මధుර කැලණියේ එයාගේ කැලණියේ කැම්පස් එකෙන් කී දෙනෙක් මේ වෙනකොට සහචරයෝ ආණ්ඩු පාලනයට සම්බන්ධ වෙලා මම පැහැදිලිව කියනවා ඔය කියන පෞල් පාලනයට වඩා එහා ගියපු තත්ත්වයක් මේ මොහොත වෙනකොට මේ කැලණිය විසින් අත්පත් කරගෙන තියෙනවා. හැබැයි අද මේ මං හිතන්නේ පළවෙනි වතාවට මේ අපේ ශබ්දකෝෂයට ආවා මේ පෞල්වාදය වෙනුවට කැලුම් ජයසුමන විසින් මේ අපේ වහරට හඳුන්වලා දෙන සහචරවාදය. ඉතින් මං හිතන්නේ ඒක ඊටමන්ම බරපතල දෙයක්. මොකද පෞල්වාදයට වඩා බරපතලයි සහචරවාදය. පැහැදිලිනේ. මොකද පෞල්වාදය කිව්වම පෞලේ කට්ටිය. හරිද? එතකොට එක එන්ටිටි. ප්‍රශ්නයක් උඩ අල්ලගන්නත් නෑ එන්ටිටි එක. දැන් සහචරවාදය කිව්වට පස්සේ ඒ සහචරවාදයේ යාළුවෝ පත් කරාම ඒ යාළුවන්ගේ පෞල් සහ ඒ තව සහචර කට්ටියක් කණ්ඩායමක් ඉන්නවනේ. ඒතකොට මේක අනු සහචර ඔව්. එතකොට ඒ පෞල් සහචර පෞල් එතකොට පෞල් පිටින්නේ. දැන් අර ඒකනේ සුරාබදුවේ ඒකේ ලොක්කාත් සුරාබදුවේකට පත් කරනවා, නෝනව පත් කරනවා, ඩීන් කරනවා. හරි? එතකොට දැන් ඒ දෙන්න ඊට පස්සේ ඒ දෙන්නගේ සම්බන්ධකම් වලට ඒගොල්ලන්ට තියෙන බලය පාවිච්චි කරලා පත් කරගන්න කට්ටිය. එතකොට මේවා තනි කර මේ සහචර ගස් අරක පෞල් ගස් මේක සහචර ගස්. හරි. එතකොට ඉස්සරහට අනාගතයේදී දේශපාලන විරුද්ධ පක්ෂවල තියෙන ප්‍රධාන සටන් පාට වලට පෞල්වාදය සහ සහචරවාදය කියන දෙපා කියන එක හරියටම හරි. ඒක එකක්.